ඉතිහාසයේ කොතනම හරි තැනක දුටුගැමුණු රජතුමාගේ බිසවක් ගැනවත් දුටුගැමුණු රජතුමා මැරුණේ කොහොමද කියලාවත් කිසිම පොතක සඳහන් වෙන්නේ නැහැ. හැබැයි බලන්න මේ වීඩියෝ එක. ඔයාලට මේ ජනප්‍රවාදය හිතට ගන්න පුළුවන් වෙයි. ඉතින් අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් වුණු දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය පිරිසවැටිය ලෝමහා ප්‍රාසාදය වගේ ගොඩක් ආගමික ස්ථානත් ඒ වගේම විජිතපුර සටන වැනි ද්‍රවිඩයන්ගෙන් මේ ලංකාව මුදවා ගැනීමේ සටනුත් කරලා අපේ ලංකාව එක්සේසත් කරපු රජ කෙනෙක්. ඒ වුණාට දුටුගැමුණු රජතුමාගේ බිසවක් ගැනවත් පොත පතෙහි සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ මරණය කොහොමද අන්තිම අවස්ථාව සඳහන් වෙනවා බන්න කතා වුණත් ඒ වුණාට මැරුණේ කොහොමද කියලා සඳහන් වෙන්නේ නැහනේ. එහෙනම් බලමු ඉදිරියට මොකක් වුණාද කියලා. දුටුගැමුණු රජතුමා මල්ලිත් එක්ක යුද්ධ කරන්න සූදානම් වෙලා ඉදී කාවන්තිස්ස රජතුමාගේ විරුද්ධත්වයෙන් හින්දා මල්ලිත් එක්ක ඒ කරන යුද්ධ වලින් එක ප්‍රශ්න ඇති වෙලා දුටුගැමුණු රජතුමා කොත්මල ප්‍රදේශයේ හැංගිලා ඉන්නවා. ඉතින් මේ කාලේ දුටුගැමුණු රජතුමා ගොවි කුලයට අයත් වන කාන්තාවක් සමග විවාහ වීම හේතුවෙන් රම්මැණික කියන කාන්තාවත් එක්ක විවාහ වීම හේතුවෙන් එතුමාගේ බිසවක් ගැන දක්වන්නේ නැහැ. එනකොට එයාගේ මරණයත් සිද්ධ වෙන්නේ බිසවක් හින්දා. මහා සෑයේ වැඩ කරන අතරතුර ඔන්න දිව්‍ය ලෝකෙන් වගේම දිව්‍ය ලෝකෙට පොඩ්ඩක් පහත් තැනක් වුණු නාග ලෝකෙනු නාග කන්‍යාවියෝ ඇවිල්ලා නාගයෝ ඇවිල්ලා ඔන්න මල් පූජා කරලා රුවන්වැලි මහා සෑයට වඳිනවා. ඉතින් මේ කාලේ නාග කන්‍යාවිය කඩුපුල් මල් පූජා කරන්න රුවන්වැලි සෑයට එනවා. ඉතින් මේ අවස්ථාවේදී මේක දකින රාජ මාලිගාවේ මුරකාරයෙක් සෙබලෙක් ගිහිල්ලා රජතුමනි කියන රජතුමනි මෙන්න නාග කන්‍යාවියෝ ඇවිල්ලා කඩුපුල් මල් පූජා කරනවා කියලා. හරි ලස්සන නාග කන්‍යාවිය. ඉතින් දුටුගැමුණු රජතුමාට කියනවා මෙයා. ඊට පස්සේ දුටුගැමුණු රජතුමාට ඔන්න හිතක් ඇති වෙනවා. කාල රජවරු හිමන වෙන්නේ තප්පුර පිටින්නේ. ඉතින් රජතුමාට ආසාවක් ඇතිලා රජතුමා කියනවා එහෙනම් ගිහින් අල්ලන් එන්න අපි තියාගමු කියලා. ඉතින් රජතුමාට මේ කියවට පස්සේ මේ මුරකාරයා ගිහින් රෑ නාග කන්‍යාවිය වන්දනා කරන්න එද්දිම අල්ලගන්න. අතින් අල්ලගන්න. නාග කන්‍යාව දෙවියෝ වගේ නෙමෙයි නාගයෝ කියන්නේ චුත වෙලා යන්න බෑ එකපාරට. අතුරුදහන් වෙලා යන්න බෑ මිනිස්සෙක් අල්ලගත්තා. දැන් මෙහෙම බලහත්කාරයෙන් අරන් ගිහින් රජතුමා තමන්ගේ අගමේ සීගර කරනවා මේ නාග කන්‍යාව. ඉතින් මේ අවස්ථාවේදී දුව ගියා ලංකාවට ආවේ නෑ මහා සෑය වන්දනා කරන්න ගිහින් කියලා. ඔන්න නාරජතුමාට හිතෙනවා. ඊට පස්සේ නාගයෙක් ලංකාවට වෙලා ඔන්න හොයා බලනවා මොකද මේ වැඩේ උනේ කියලා. ඉතින් මේ වෙලාවේ යා දැනගන්නවා කොහොමද දුටුගැමුණු රජතුමා නාග කන්‍යාවේ තියන් ඉන්නවා කියලා. මේ අවස්ථාවේදී මේක නාරජතුමාට කියන නාරජතුමාට හොඳටම තරහ වෙනවා. නාරජතුමා කියනවා මගේ ධාතුන් වහන්සේලා මං ගහටු ධාතුන් වහන්සේලාත් අරගෙන මේ රජතුමා මගේ දුවත් දැන් අසාද බැඳගෙන ඉන්නවා. ඉතින් මේක දුටුගැමුණු රජතුමා කියන්නේ නාගයට කියලා කියනවා මේ දුටුගැමුණු රජාට දෂ්ට කරලා මරන්න කියලා. ඔන්න ඉතින් දවසක දුටුගැමුණු රජතුමා සයනේ නිදන් ඉන්න වෙලාවකදී නාගයා ඇවිල්ලා දුටුගැමුණු රජතුමාට දෂ්ට කරනවා. මේ දෂ්ටණයෙන් පස්සේ රජතුමාට දැනෙනවා නාගයා දෂ්ට කරා කියලා. ඒකම ඇඳගාවේ ඉන්න නාගයා දැක්කා. ඊට පස්සේ කෙලින්ම භාණ්ඩාගාර බාර නිලමට කතා කරලා කොහොම හරි කපුරුනාද කියන වෛද්‍යවරයාට මෙයා බෙහෙත් ගන්නවා කියන්නේ බෙහෙත් ඔරුවක දාලා බෙහෙත් කරලා රජතුමා ඔන්න හොඳ වෙනවා. මේ වගේ දෙවනි පාරක් දෂ්ට කරනවා. ඒත් හරියන්නේ කපුරුනාද වෙද මොහොත හොඳ කරනවා. තුන්වෙනි පාර හතරවෙනි පාර පස්වෙනි පාර මේ වගේ 7 පාරක් දෂ්ට කරලා මේක හරියන්නේ නැහැ කියලා දැනගන්න. ඊට පස්සේ මේ නාගයා කරන්නේ සතියක් විතර රජතුමාට දෂ්ට කරන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ රජතුමාට තේරෙනවා දැන් කපුරුනාද වෙද මහතා කියනවා ආයේ නාගයෝ දෂ්ට කරන්නේ නැහැ. ඔන්න ගියා කපුරුනාද වෙද මහතා එයාගේ දුර පළාතකට ගියාය ගම් පියසට. ඊට පස්සේ ඔන්න නාගයා කරපු වැඩේ නාගයා කපුරුනාද වෙද මහතා ගමන යන අතර මඟ තිබුණු අම්බලමක නැවතෙනවා. එතකොට මිනිස්සෙක්ගේ වේශයක් පැනගෙන ඔන්න නැවතිලා ඉන්නවා. කපුරුනාද වෙද මහතාට කියනවා මේ නාගයා වෙදතුමනි
ඔබතුමා කරන හැම වෙදකමම හරියනව නේද? කොච්චර ණයක් දෂ්ට කරත් මේක හරියනව නේද? ඔබතුමා හොඳ වෙදෙක් නේද කියලා ඔන්න පොඩ්ඩක් මුරුංගත් කියලා ගන්න. එන්න ඒ වෙලාවේ කපුරුනාද වෙද මහතා කියනවා නෑ ඒ මට තියා විශ්වවිද්‍යාව හොයාගත්තු ඍෂිවරයෙක්ට හොඳ කරන්න බැරි මර යෝගයකදී දෂ්ටනයක් කරොත් අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා. ඉතින් මේක දැනගත්තු නාගයා හිතනවා හරි මේ ටික අහගන්න ඕනේ. ඊපස්සේ නාගයා වෙදතුමාගෙන් කොහොම හරි කරලා මර යෝග ටික අහගන්නවා. වෙදතුමා දන්නේ නාගයාද කියලා. ඊට පස්සේ හොඳම මර යෝගයක් ආපු වෙලාවක මේ දුටුගැමුණුතුමාට හැංගිලා ඉඳලා ඒ නැකදාපු වෙලාවට නාගයා දෂ්ට කරනවා. දුටුගැමුණුතුමා දැන් කපුරුනාද වෙද මහතා ගිහිල්ලානේ. ඊට පස්සේ කියනවා මට නාගයෙක් දෂ්ට කරලා තියෙන්නේ කපුරුනාද හොයන් එන්න. කපුරුනාද වෙද මහතා හොයන් ආවට පස්සේ ඔන්න කපුරුනාද වෙද මහතා බැලුවට පස්සේ කියනවා රජතුමා මට මේක හොඳ කරන්න බෑ. මොකෑ මේ හොඳ මර යෝගයක දෂ්ට කරලා තියෙනවා. ඒ මර යෝගය දවස් 7කින් මැරෙන මර යෝගයක්. ඉතින් මෙතනදී රජතුමාට දවස් 7කින් යන්න වෙනවා කියන එක කපුරුනාද වෙද මහතා පැහැදිලි කර දෙනවා. ඊට පස්සේ තමයි රජතුමා සද්ධාතිස්ස කුමාරයාට සාලිය කුමාරයාත් ගියා. සද්ධාතිස්ස කුමාරයාට රාජ්‍ය පවරලා ඊට පස්සේ රුවන්මැලි සෑයේ මහා සෑයේ වැඩ ඉවර කරන්න කිව්වා. ඉතින් මේක තමයි කතාව. ඔයා මේ අප්‍රකට පුරාවස්තු දැනගත්තා. ඉතින් මම මේක සමාජ මාධ්‍යකින් පුටාගත්තු කතාවක්. ඉතින් ඒ සියල්ල කතාව මුල් හිමිකරු සතුයි. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කතාව තව ටිකක් විස්තරාත්මකව දාලා තියෙනවා. ඔයාලට කියවලා බලන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. තෙරුවන් සරණයි.